शब्दनगर साधुකාරයත් නැවත වතාවක් ශබ්දනගර සාදු කියන්න. තව වතාවක් ශබ්දනගර සාදු කියන්න. කිතුල් හිටියාව ශ්‍රී ශාක්‍ය සිංහාරාම විහාරස්ථානයේ විහාරාධිපති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේගේ පාද පද්ම අභිවන්දනය කරමින් අවසර ප්‍රාර්ථනා කර සිටිනවා. අද මේ විහාරස්ථාන පින්බිම තුළ අප දෙනම වහන්සේට යුගාසන කාව්‍යමය ධර්ම දේශනාව පැවැත්වීමට එවාගේම වැඩහිඳ වදාරන විහාරවාසී පින්වත් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ පාද පද්ම අභිවන්දනය කරමින් අවසර ප්‍රාර්ථනා කර සිටිනවා. මේ විහාරස්ථාන පින්බිම තුළ අප දෙනම වහන්සේට යුගාසන කාව්‍යමය ධර්ම දේශනාව පැවැත්වීමට අද මේ විහාරස්ථාන පින්බිම තුළ ඊ타ම වටිනා කවි බණ දේශනාවක් සිද්ධ කර ගන්නටයි පින්නති හැම දෙනාම වෙනදා නිවෙස්වල තියෙන නොයෙකුත් වැඩ රාජකාරී පැත්තකට දාලා සුදුතින් සැරසීමේ විහාරස්ථාන පින්බිම තුලට දුවගෙන ආවේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන් විදක් කවියෙන් ශ්‍රවණය කරන වාය කියන අදහස. අද මේ වටිනා පින්කමේ මූලික අරමුණ තමයි පින්වතුනි කිතුල් හිටියාව එක්සත් රණවිරු සංගමයේ තුන්වෙනි සංවත්සරයේ නිමිති කරගෙන තමයි මේ විහාරස්ථාන පින්බිම තුළ අද මෙවැනි වටිනා පින්කමක් සංවිධානය කරන්නට යෙදුනේ. කාල වේලාව යන නිසා කාලය අපට බොහෝම වටින නිසා මේ විහාරස්ථාන පින්බිම තුළ පවත්වනු ලබන යුගාසන කාව්‍යමය ධර්ම දේශනාව මෙතෙන් සිට අපි කවියෙන් ආරම්භ කරමු.
බැඳී මහා දුරේ යන්න පින්වතක මතෝ සසරිනි පින්වත පංච සීලක ඔබ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समाधियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समाधियामि कामे समिच्छाचारा वेरमणि सिक्खापदं समाधियामि मुसावादा वेरमणि सिक्खापदं समाधियामि सुरामेरय
මායේ පෑයෝ සඳ සේබබලන්න මෙපින් කාමේ පාලමයි මාය කියලා දෙන්න संतान पलगलते जा मिंता गंगुलागे से गलो जा वन पसमल के न करमीन पूजा वंदे लो तोरो संबोधो राजा वनपत करनाव मन पैदोआ पदयन पदयट पेलहार पैवा तुंसित निरतुरु वम पैदेवा वंदिनमि संदम गौतम गावा अवम पर पूर सित दूर ऐत कमिने गायमिन संबोधो गीत महासंगरुवनट गरु सुविनीत वंदिन मिनललत रंदवा दोत වැඩ සිට එදා ජය සිරිමා බෝධි මුලේ මේ කත පරදවා බුදු බව ලැබූ වෙලේ එම විට නාද කරමේ තුන් ලෝකතලේ දෙවියන් නැවිත් මේ මොලොපෝ ජාව කලේ විසිරයුවා ඇසුදරියෝ වඩින්වා මේ බන අසත්වා ඇසෝ සත අට සෙතන් වේවා गच्छन्तु सुनन्तु सद्मुक्तं धम्मश्रवणकालो अयं बदा
रघुनाति माता पितरा पुम्बा छरियाति उच्चरे पजाय अनुकंपति करगिन तुनुरुआन बेती बार आपिवान कविपद रगिन सुपी पुनुसितु नीलिकांदे महामिर उसट दारू दुख दुख गिनी बिंदे अवसर दिमा पिय आयु धर्मश्रवणाभिलाषी वासनावंत कारुणिक पिनतुली पिनतियनी अद में विहारस्थान पिंबिम तुल इताम वटिना कविबन देशनावा ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ බණ පදයක් කවියෙන් අසන වාය කියන අදහසින් තමයි පින්නති හැමදෙනාම අද මේ සුදුවතින් සැරසී විහාරස්ථාන පින්බිම තුලට දුවගෙන ආවේ श्वास दहसन धर्मस खंदेन परम पवित्र अनुबुदु मिहिदु माहिमियन्गे लंका गमनयेन बुදුදහම දායාද උදේ සවස බණ පද අසන උදේ සවස බණ පද ඇසෙන අපේ මේ ශ්‍රී ලංකා ධරණි තලාව තුල මේ වර්තමාන සමාජයේ අම්මට තාත්තට නොසලකන දරුවෝ පිළිබඳ අපට අනන්තවත් අසන්නට දකින්නට ලැබෙනවා. අම්මා තාත්තව මහලු මඩම්වලට දමන අම්මා තාත්තව ගෙයි පිළිකන්නට දමන අම්මා තාත්තව මහ පාරට ඇදලා දමන දරුවෝ පිළිබඳ මේ වර්තමාන සමාජයේ අනන්තවත් අපට අසන්නට දකින්නට ලැබෙනවා. පුංචි දරුවාගේ පටන් ගත්තත් අම්මා තාත්තට රවන අම්මා තාත්තට ගහන
අම්මා තාත්තට බනින දරුවෝ මේ වර්තමාන සමාජයේ අනන්තවත් අපට අසන්නට දකින්නට ලැබෙනවා. දෙසවන් යොමාගෙන මෙතෙන් සිටින අපි කවියෙන් ශ්‍රවණය කරමු. ඔබේ අම්මාගේ වටිනාකම ඔබේ තාත්තාගේ වටිනාකම කුමක්ද කියන වග මේ යුගාසන කවි බණ තුන අනන්ත වූ කරුණාව සමන්ත සත්ව හඬ අසන්න දරුවනි ඇයි නාසන්නේ අම්මාරුවයි අද බඩගින්නේ අම්මාවරුවයි අද देवी देवी में सासर दोगिन्ने खांदुलु बिबी मामा मग एविदिन्ने संदुर नदल किधर बुदुन नेमकरन्ने सियदा संपतु मन्नात पुरला मेहसनान सिव दरुमट नबलती मौपियवरुयाति सिंगमान्यदना मौपियवरुयाति ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ දින්නාහම් වික්ඛවේ නසුප්පතිකාරම් වදාමි මාතුච්ච පිතුච්ච කියන මහණෙනි මේ ලෝකයේ කළගුණ සලකා නිම කරන්නට බැරි දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි අපේ ආදරණීය අම්මයි තාත්තයි. අවුරුදු 100ක් කරමත තබාගෙන අම්මට තාත්තට උපස්ථාන කළත් ඒ අම්මා තාත්තගේ ණයෙන් නිදහස් වෙන්න බැහැ කියලායි පිළිතුරේ බුද්ධ දේශනාව. ඒ තරම්ම අම්මලා තාත්තලා දරුවන් වෙනුවෙන් කැපකිරීම කරලා තියෙනවා. වැටුපත් පඩියක් නොලබා දරුවන් වෙනුවෙන් මුළු ජීවිත කාලයම කැප කරන්නේ ඔබේ ආදරණීය අම්මයි තාත්තයි පමණයි. ඒ ආදරණීය අම්මා තාත්තව තමයි මේ වර්තමාන සමාජයේ බොහෝ තරුණ දරුවන්
මහලු මඩම්වලට මහා පාරවල් වලට ගෙයි පිළිකන්නට ඇදලා දමනවා. අම්මට තාත්තට නොසලකන එකේ ප්‍රතිවිපාක ඔබ දන්නවා නම් කවදාවත් ඔබ ඔබේ අම්මා තාත්තා දිහා රවලවත් බලන එකක් නැහැ. අම්මට තාත්තට නොසලකන එකේ ප්‍රතිවිපාක පිළිබඳ කියවෙන ඒ වගේම මේ වර්තමාන සමාජයේ පින්නතිය ඔබ හැම දිනාටම ගැලපෙන අපූර්ව කතාවක් තමයි අද කවි කොට දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ කතාව තමයි පින්වතුනි මුගලන් තෙරුන් වහන්සේගේ කතාව. අම්මා තාත්තා පිළිබඳ කියවෙන මේ මුගලන් තෙරුන් වහන්සේගේ කතාව මෙතෙන් සිට අපි දෙසවල් යවාගෙන ශ්‍රවණය කරමු. මුගලන් සාමිදු පිරිනිවනට බැටිය රිට දැනගන්නට සියලු දෙවිද අඳුරු පාට ගැටලු රැගෙන වර්තමාන සමාජයේ පින්නතිය ඔබ හැමදෙනා දන්නවා ඇති. ඒ වගේම අසා ඇති බුද්ධ ශාසනයේ අගසව් දෙනම අතර ඊ타ම මනරම් වූ මුගලන් තෙරුන් වහන්සේ පිළිබඳ මුගලන් තෙරුන් වහන්සේ අවසානයේ අපවත් වුණේ පින්වතුනි ඊ타ම සෝචනීය විදියට. උන්වහන්සේ වැනි උත්තරීතර ශ්‍රාවකයන් වහන්සේ නමකට අවසානයේ එහෙම වන්නට හේතුව එදා ශ්‍රාවකයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මාපන් මුගලන් තෙරුන් වහන්සේට එබඳු තත්ත්වයක් කිවි උනේ අතීතයේ පෙර කරපු මහා අකුසල කර්මයක් නිසාවෙන් කියලා. එවිට පින්වතුනි ශ්‍රාවකයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යවත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපට මුගලන් තෙරුන් වහන්සේගේ අතීත කතාව දේශනා කරන සේක්වා කියලා. අම්මට තාත්තට නොසලකන එකේ ප්‍රතිවිපාක පිළිබඳ කියවෙන ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපට පහදා දෙන මේ මුගලන් තෙරුන් වහන්සේගේ අතීත කතාව මෙතෙන් සිට අපි දෙසවල් යොමාගෙන කවියෙන් අහලා බලමු. දඹදී උතලයේ ඈතට පොඩි පැල්පතකට
සිත යොමු වෙනවා බලමුද එබිලා වෙනවද මොනවා තිදෙනෙකු සතුටින් ජීවත් දුටුවම දෙනෙතට අඳුළුම එන්දයි සෝකය දුක හිත පතුලේ රන්දයි මාමිය පවසන් මේ මුගලන් තෙරුන් වහන්සේගේ එකම එක ආත්ම භාවයක උන්වහන්සේගේ අම්මයි තාත්තයි දෙන්නම අන්ධයි. ඒ අම්මා තාත්තා අන්ධ වුණත් ඒ දෙපළගේ යුතුයකම නම් මේ පුතා පැහැර හැරියේ නැහැ. අහිංසක අම්මට තාත්තට සලකමින් බොහෝම සතුටින් යුතුව එදා මේ පුතා කාලේ ගෙවන්නට යෙදුණා. මෙහෙම කාලයක් සතුටින් ජීවත් වෙනකොට පින්වතුනි දවසක් මේ පුතාගේ අන්ධ පියාණන් තම පුතාට කතා කරලා එදා මෙන්න මේ වගේ දෙයක් කියනවා. අපට ලැබේ ඔබගෙන් සැනසීම එය සතුටකි ජීවිතයට ආව පුතුට ලබා දෙන්නට සැනසීම පුතේ අසන්නට සිතුනා මෙහෙම එදා මේ අන්ධ පියාණන් පුතාට කතා කරලා කියනවා පුතේ නුඹ හැමදාම අපි දෙන්නාට සලකගෙන ජීවිතේ ගෙවනවා. අපි නැති වුණ දවසක නුඹ තනි වෙනවා. අපි දෙන්නා මැරෙන්න කලින් මේ දිවසට බිරිඳක් කැඳාගෙන එන්න. එදා පින්වතුනි මේ අහිංසක අම්මයි තාත්තයි පුතාට එහෙම යෝජනා කළා. මේ පුතාගේ එකම බලාපොරොත්තුව තමයි අහිංසක අම්මා තාත්තව ඇස් දෙක වගේ රැකබලා ගනිමින් ජීවිතේ ගෙවන්නේ. නමුත් පින්වතුනි මේ අම්මා තාත්තගේ බලවත් ඉල්ලීම නිසා වෙන්න අම්මට තාත්තට සලකපු මේ එකම පුතාට සිද්ධ වෙනවා නිවසට බිරිඳක් කැඳාගෙන එන්නට. ඇතිතික් කාදුළු සායුරේ දස ආත්පීනු ජය කොතනදයි ඒ තුලින් වට පීඨනෝ
එදා පින්තුනේ අර අහිංසක අම්මගේ තාත්තගේ බලවත් ඊයේම නිසා වෙන්න අම්මට තාත්තට සලකපු මේ එකම පුතාට සිද්ධ වෙනවා නිවසට බෙරිඳක් කැඳාගෙන එන්නට. දැන් මේ නිවස තුළ පින්තුනේ අහිංසක අන්ධ දෙමාපියන් දෙපළයි අම්මට තාත්තට සලකපු මේ එකම පුතයි නිවසට අලුතින් ආපු මේ බිරිඳයි බොහෝම සතුටින් යුතුව කාලය ගත කරන්නට යෙදුණා. මේ නිවසට අලුතින් ආපු මේ බිරිඳ අර අහිංසක දෙමාපියන් දෙපළට සලකමින් තමන්ගේම අම්මව තාත්තව වගේ රැකබලා ගනිමින් බොහෝම සතුටින් යුතුව පින්තුනේ එදා කාලය ගත කරන්නට යෙදුණා. වෙවිඳුවනිය කලස සමදා පිහිට දල්වා කරුණාවෙන් පිරිපාට මාපිය දෙන්නාට වැඩියෙන් ඊට කවනවා පොවනවා මේ දෙදෙනාට කවනවා පොවනවා මේ දෙදෙනාට පළඳගෙන සතුටේ මල් මාලේ හද තබමින් ගුණවත් සීනේ පතරමින් හද බොහෝම සමගිව ගෙව්වානේ. එදා අම්මට තාත්තට සලකපු මේ එකම පුතා පින්තුනේ නිවසට බෙරිඳක් කැඳාගෙන එනවා. දැන් කාලයක් පින්තුනේ බොහෝම සතුටින් යුතුව දිවි පෙරත ගත කරන්නට යෙදුණා. මෙහෙම කාලයක් සතුටින් ජීවත් වෙනකොට මේ අහිංසක අම්මටයි තාත්තටයි බොහෝම දුක්සෝ අවධියක පෙරනිමිති පහළ වෙන්නට පටන් ගන්නවා. අපි උනත් සතුටින් නිදලා ඒ සතුට කඩාගෙන වැටුනහම අපට දැනෙන දුක කොහොමද? ඒ දුක තමයි පින්තුනේ එදා මේ සතුටින් හිටපු අම්මටයි තාත්තටයි උරුමවන්නේ. අම්මට තාත්තට සලකපු මේ බිරිඳ අපි අහලා බලමු අවසානයේ තනිවම අම්මා තාත්තා ගැන මොනවාද කල්පනා කරන්නේ කියලා. ආමුත් ගත කරන්නට සතුටින් ජීව මේ උන්දනා අදුර කී පාවියාව එහෙයින් වැළපෙන්න
හරිවදයක් මගේ ජීවිතයට ආවේ. එදා අම්මට තාත්තට සලකපු මේ බිරිඳ පිළිතුනේ අවසානයේ කල්පනා කරනවා මම වැඩකාරියක් වගේ මේ අයට සලකගෙන ජීවිතේ ගෙවනවා. මට බෑ හැමදාම මේ විදිහට කරන්න. එදා එහෙම කල්පනා කරපු මේ බිරිඳ එදායින් පස්සේ නිතරම වාගේ අර වයසක දෙමාපියන් දෙපළට හිරිහැර කරදර කරන්නට පටන් ගන්නවා. ඒ වගේම මේ අම්මා තාත්තා පිළිබඳව කල කිරුණසේ බොරු කියමින් ස්වාමියාගේ සිත විඳින්නට පවා එදා මේ බිරිඳ පටන් ගත්තා. අම්මා තාත්තා ගැන බිරිඳ මොනවා කීවත් බිරිඳතුනේ අම්මට තාත්තට සලකපු මේ එකම පුතා කිසිම දෙයක් ගණන් ගන්නේ නැහැ. නමුත් බිරිඳතුනේ බිරිඳගේ වචන වලට අම්මට තාත්තට සලකපු මේ එකම පුතා අවසානයේ දොස් පවරන්නට පවා පටන් ගන්නවා. දවසක් මේ බිරිඳ පිළිතුනේ තම ස්වාමියාට කතා කරලා මෙන්න මෙහෙම කියනවා. එදා මේ බිරිඳයි ස්වාමියයි අතර මෙන්න මේ වගේ පුංචිම පුංචි කතා බහක් ඇති වෙනවා. ඔබට මෙය කියන්නේ ඉවසාගෙන උන්නේමි මට මගේ නිවසට මම යන්නේමි මගේ නිවසට මම යන්නේමි සතුටුයි ඉවසීමද සෙනෙහස මගේ නෑමද අනේ එපා මෙහෙන් ඔබ නැතිව කොහොමද ඔබ නැතිව කොහොමද මේකයි හේතුව නිවන් වෙන්නට ඔබගෙන් මමත් ඔබේ මාපියන් සමගින් මම ඉන්නේ නැහැ තාත්. එන්නේ මේ විසඳුමකට නුඹගේ අදහස පිට කුමක්ද කළ යුතුවන්නේ වහාම කිව බැල මට වහාම කිව බැල මට පවුලු බැතිනා දින ඒ බව ඔබ දැනගෙන මේ දෙන්නා අදම ගොසින් කැලේට දමා එනු මැන කැලේට දමා එනු මැන. එදා පින්වතුනි අම්මට තාත්තට සලකපු මේ බිරිඳ තම ස්වාමියාට කියනවා
මට බෑ හැමදාම වැඩකාරියක් වගේ මේ අයට සලකගෙන ජීවිතේ ගෙවන්න. මේ දෙන්නා කැලේට දාලා එමු කියලා එදා මේ බිරිඳ යෝජනාවක් කරනවා. බිරිඳගේ වචන වලට පිටුතුනි මේ එකම පුතා බොහෝම අසරණ වෙනවා. කෙතරම් අසරණ වුණාද කිව්වොත් තම ජීවිතයට වඩා ආදරය කළ තමන්ගේ අම්මවයි තාත්තවයි මේ එකම පුතාට අමතක වෙනවා. බිරිඳගේ වචන වලට අම්මා තාත්තා ගැන තරහෙන් වෛරයෙන් පුපුරා එදා පින්වතුනි මේ පුතා තනිවම මෙන්න මෙහෙම කල්පනා කරනවා. නොමැති නිසා මේ අයගේ මිනිස්කම් අපේ දිවි පෙතට අද කරනවා වෙනස්කම්. තබමින් ඇය මගේ බිරිඳට කරනවා වෙනස්කම්. එදා පින්වතුනි බිරිඳගේ වචන වලට දස මාසයක් කුසේ දරාගෙන මෙලවට බිහි කළ අම්මා ගැන පෝෂණය කළ තම ආදරණීය පියාණන් ගැන මේ පුතා මෙන්න මේ වගේ තීරණයක් ගන්නවා. එදා හරසන පින්වතුනි ඒ කාලේ මේ වර්තමානයේ වගේ වහන නම් තිබිලා නැහැ. මේ පුතා ළඟ තිබුණේ අශ්ව රථයක්. මේ අශ්ව රථය අරගෙන අම්මා තාත්තා ළඟට ගිහිල්ලා දරු සෙනෙහස පෙන්නලා එදා මේ පුතා පින්වතුනි මෙන්න මෙහෙම කියනවා. දරු සෙනෙහස පින්වාම විමසනවා දැන් මෙහෙම දැන් මම ගමනක් යන්නට එන්නම ඕනි දෙදෙනාම මව්පියසක ගති හංගා පුතුගේ වදන පිළි අරගෙන දෙන්නම රත යට නැංගා කතාබහක් නම් කීමට මෙහිරිකිතය මාපියෝ දෙන්නම අරගෙන කැලයට යනවා රථය කැලයට යනවා රථය
दस मास को सदारा केले दामन तम එදා පින්වතුනි බිරිඳගේ පුතාගේ අදහස අම්මවයි තාත්තවයි කැලේට දාලා මරලා දමන්න. අම්මා තාත්තව මරන්න පුළුවන් මිහි තලයේ මොන දරුවෙකුටද? ඒක දරා ගන්න බැරි මහා දුක. එදා බිරිඳගේ වචන වලට පින්වතුනි මේ පුතා අශ්ව රථේ අරගෙන අම්මා තාත්තා ළඟට ගිහිල්ලා දරු සෙනෙහස පෙන්නලා කියනවා මෑණියනි පියාණෙනි ගමනක යන්නට තියෙනවා මා සමග එන්නට කියලා. එදා පින්වතුනි තම පුතා කියෝ නිසා වෙන්න මේ පුතාගේ අශ්ව රථයට නංවාගෙන අම්මවයි තාත්තවයි අරගෙන පිටුතුනි මහා කැලේ මැදින් දැන් ගමන් කරනවා. ගමන් කරන අතරතුරේ මේ පුතා අශ්ව රථේ නවත්තලා කියනවා මෑණියනි පියාණෙනි අප යන මේ මහා කැලේ තුල අපව මරා දමන්නට පල්හොරු රංචුවක් මග බලාගෙන සිටිනවලු. මා ඔවුන් නෙලවා දමා එනතුරු ඔබ දෙපළ කොහෙවත් යන්නේ නැතුව මේ අශ්ව රථයටම වෙලා සිටින්න කියලා. අම්මවයි තාත්තවයි අශ්ව රථේ තියලා පිටුතුනි මේ පුතා මහා කැලේ මැදින් දැන් පයින් ගමන් කරනවා. ගමන් කරලා ටික වෙලාවක් ගියාට පස්සේ කටහඬ වෙනස් කරලා මේ පුතා පල්හොරු විදිහට කෑ ගහනවා පින්වතුනි මරපියව කොටපියව කිසිත් නොදන්න මේ අහිංසක අන්ධ අම්මයි තාත්තයි හිතන්නේ පල්හොරු රංචුවක් එනවා අපව මරා දමන්නට කියලා. මරණ වයෙන් වෙවුලා මේ අම්මයි තාත්තයි අශ්ව රථේ අතරගා වහිනවා. එදා පින්වතුනි තම පුතා කටහඬ වෙනස් කරලා මරපියව කොටපියව කියලා කෑ ගහන මොහොතේ මේ අම්මට තාත්තට මතක් වෙන්නේ තමන්ගේ පුතාට පල්හොරුන්ගෙන් කරදරයක් වේවිදෝ කියලා. එදා පින්වතුනි තම පුතාව මතක් වෙලා මේ අහිංසක අම්මයි තාත්තයි මවෙකුට පියෙකුට දරාගත නොහැකි මහා වේදනාවකින් අර මහා කැලේ තුල හඬහඬා පුතාට එදා මෙන්න මෙහෙම කියනවා පල්ලොරු
එහි ගොර ශබ්ද මේ අඳ ගෙන ළඟින් ඇතේ උල කනිමි මරණයේ දුක හේමින් එදා පිළිතුරේ මේ පුතා කටහඬ වෙනස් කරලා පල්හොරු විදිහට කෑ ගැහුවා මරපියව කොටපියව කියලා. නැවත ටික වෙලාවක් ගියාට පස්සේ මුගුරක් අරගෙන මේ අහිංසක අම්මට තාත්තට හොඳටම පහර දෙනවා. පහරේ පිට පහරේ වේදනාව තම පුතාගෙන් ලැබෙනකොට නැවතත් මේ අම්මා තාත්තා හිතන්නේ පල්හොරු රංචුවක් ඇවිදින් ඒ අයට පහර දෙනවා කියලා. අවසාන මොහොතේ පිළිතුරු මරණ බයෙන් වෙවුලා සිටින මොහොතේ මේ අම්මට තාත්තට මතක් වෙන්නේ
තමන්ගේ එකල පුතාව බලන්න පිටතුනේ මව් සෙනෙහස පිය සෙනෙහස කෙතරම්ද කියලා අවසාන මොහොතේ මේ අම්මයි තාත්තයි පිටතුනේ හඬ හඬා තම පුතාට එදා මෙන්න මෙහෙම කිව්වා පහරේ වේද නාසිත පල්ලාය පුතුහින්දාම දුක
समंत सकल बुधुन अगयक अम्मा दिगंतय बसुअंधकरपु स्नेह असमगे अम्मा वसंतयट दरुअंगे इहमद दिक अम्मा इहमद दिक अम्मा असन दरुवनी नुबला बीकल है अम्मा तानी वेन्नट देन्न एपा कवदात अम्मा एक अम्माई අපට ඉන්නේ ඇයයි අපේ අම්මා අසරණ වී පිටව ගියත් දරුවනියේ අම්මා දරුවනියේ බන ටික දෙසමින් යනවා සමහරු නම් නිදියනවා බන දෙසනා ඇතිද මෙමට හිතෙනවා අර බලන්න සමහරු නිදි කිරනවා සමහරු නිදි කිරනවා දැන් හැමෝම වටපිට බලනවා කවුද නිදාගන්නේ කියලා අපි කවියට සමවැදිලා කවිබණ කියනවා ඔබ කවියට සමවැදිලා නිදි කිරනවා පාළුව කාන්සිය නිදිමත යන්නත් එක්කලා හැම දිනම හයියෙන් සාදුකාරයක් දෙන්න බලන්න හොඳයි පින්වතුනි එතන බිරිඳගේ වචන වලට අම්මට තාත්තට සලකපු මේ එකම පුතා අම්මවයි තාත්තවයි මහා කැලේ තුල මරා දමනවා දෙනෙත් අසරණ මේ අහිංසක අම්මයි තාත්තයි පින්වතුනි තම පුතාගේ අතින්ම අර මහා කැලේ තුල සදහටම දෙනෙත් තියාගන්න එදා මේ පුතා කරගත්තේ නිකම් පාප කර්මයක් නම් නෙමෙයි මහා ආනන්තරී පාප කර්මයක්
ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය විදිහට පින්වතුනි මුගලන් තෙරුන් වහන්සේගේ අතීත කතාව දේශනා කරලා අවසානයේ පහදා දෙනවා. මුගලන් තෙරුන් වහන්සේ අවසාන භවයේදී උතුම් ඵල ලබා සිටියා. උන්වහන්සේ අවසානයේ තපවත්තුනේ හිස පැරිලා. බලන්න පින්නතුනි එවැනි උතුම් ඵල ලබා සිටි ශ්‍රාවකයන් වහන්සේ පසුපස අතීතයේ තමා කරපු මහා අකුසල කර්මය, අම්මා තාත්තා මැරූ පාපය, අම්මට තාත්තට නොසලකපු පාපය, උතුම් ඵල ලබා සිටි උන්වහන්සේ පසුපසත් ආවා නම් මේ වර්තමාන සමාජයේ ජීවත් වන මිනිසුන් වන අපි ගැන කවරනම් කතාවක්? වර්තමාන සමාජයේ කොච්චර තරුණ දරුවෝ සිටිනවද අම්මට තාත්තට නොසලකන? සමහර විට මේ බණාසන මෙතනත් ඇති අම්මට තාත්තට නොසලකන දරුවෝ. බණාසන මේ විහාරස්ථානයේ පමණක් නොව උදේ සවස බණපද ඇසෙන, උදේ සවස බණපද අසන අපේ මේ ශ්‍රී ලංකා ධරණි තලාවෙම අපට අනන්තවත් අසන්නට දකින්නට ලැබෙන්නේ අම්මට තාත්තට නොසලකන දරුවන් පිළිබඳ. පින්වත්නි ලෝතුරා බුදුහාමුදුරුවෝ අපට දේශනා කළේ දින්නාහම් වික්ඛවේ නසුපතිකාරම් වදාමි මාතුච්ච පිතුච්ච කියලා. මහණෙනි මේ ලෝකයේ කළගුණ සලකා නිම කරන්නට බැරි දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි අපේ ආදරණීය අම්මයි තාත්තයි. අවුරුදු 100ක් කරමත තබාගෙන අම්මට තාත්තට උපස්ථාන කළත් ඒ අම්මා තාත්තගේ ණයෙන් නිදහස් වෙන්න බැහැ කියලායි පින්නතුනි බුද්ධ දේශනාව. ඒ තරම්ම අම්මලා තාත්තලා දරුවන් වෙනුවෙන් කැපකිරීම කරලා තියෙනවා. අද ඔබ මෙතන බණ අසනකොට පින්වතුනි මොහොතක් සිතන්න අහිංසක අම්මලා තාත්තලා කී දෙනෙක් නම් මේ මොහොතේ මහලු අඩම්වල මහ පාරවල් වල කඳුළු සලසලා ජීවිතේ ගෙවනවා ඇති. මහලු මඩම්වල දුක් විඳින අහිංසක අම්මලා තාත්තලා, මහ පාරේ සිගමන් යදින අහිංසක අම්මලා තාත්තලා දරුවන් වෙනුවෙන් කොච්චරනම් කැපකිරීම කරන්නට ඇතිද? එනිසා තරුණ දුවේ පුතේ අම්මා තාත්තා ඔබ ළඟ ඉන්න කාලේ අම්මට තාත්තට සලකන්න. අම්මා තාත්තා ඔබෙන් ඈතට ගියාට පස්සේ ඔබ මොන පින්කම් කරලා පින් දුන්නත් කවදාවත් වැඩක් නම් වෙන්නේ නැහැ. ලෝතුරා බුදුහාමුදුරුවෝ අම්මව තාත්තව ගෙදර බුදුන්ට සමාන කළේ නිකම්වත් නෙවෙයි පිටුතුනි. ඒ ගෙදර බුදුන්ට සමාන කළ අම්මා තාත්තව ආදරයෙන් කරුණාවෙන් දැකබලා ගන්න. දස මාසයක් කුසේ දරාගෙන මෙලොවට බිහි කළ පින්නති අම්මා, පෝෂණය කළ තම ආදරණීය පින්නති පියාණන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ ලබත්තා, මතු බුදු වේවා කියන ප්‍රාර්ථනාව හදවතේ තබාගෙන හැම දිනම දැන් නලලට අරගෙන අපි අපේ අම්මා තාත්තව පුංචිම පුංචි කවි පෙළකින් සිහිපත් කරමු. දස මාසයන්
සුපි පුනමා පින්කද විදින දුක් භවයක නිමවේවා පෙරුමන් පුරන පින් මහිමය මතු වේවා තාත්තේ ඔබ මේ සසරම බුදු
ශාක්‍ය සිංහාරාම විහාරස්ථාන පිළිතුර දේශනා කළ පින්නතිය ඔබ හැමදෙනා ශ්‍රවණය කරන්නට යෙදුණු මේ යුගාසන කාව්‍යමය ධර්ම දේශනාව නිමාවට පත්වන මොහොතේ අපි හැමදෙනා ලබාගත්තා වූ මේ පින් කුසල් දහම් පළමු කොට श्री शाक्य सिंहाराम विहारस्थानये विहाराधिपति गौरवनीय अपगे नायक माहिम्पाणන් වහන්සේට මෙපින් දහම් අනුමෝදන් වේවා. චිරාත් කාලයක් සසුන් කෙත තුල වැඩ සිටින්නට උන්වහන්සේට තුනුරුවනේ ආශිර්වාදය සතර දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියා අපි සාදු කියා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම වැඩහිඳ වදාරන විහාර වාසී පින්වත් පොඩි හාමුදුරුවන් වහන්සේලාට මෙපින් දහම් හේතු වාසනා වේවා. චිරාත් කාලයක් සසුන් කෙත බබළුවා ලන්නට උන්වහන්සේලාට තුනුරුවනේ ආශිර්වාදය සතර දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියා අපි සාදු කියා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද මේ උතුම් පින්කම සංවිධානය කරන්නට යෙදුණු බොහෝම ගෞරවයෙන් යුතුව අප දෙනමට ආරාධනා කරන්නට යෙදුණු කිතුල් හිටියාව එක්සත් රණවිරු සංගමයේ ඒ පින්නති හැම දෙනාටම සම්බුදු ශාසනය බබළුවා ලන්නට
රට දය වෙනුවෙන් දිවිපිදු ඒ පිනති හැම දෙනාටම මෙපින් දහම් හේතු වාසනා වේවා මෙවැනි පින්කම් රටට ජාතියට සම්බුදු ශාසනයට කරන්නට තුනුරුවනේ ආශිර්වාදය සතර දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියා අපි සාදු කියා ප්‍රාර්ථනා කරමු ඒ වගේම මිය පරලොව යන්නට යෙදුන වීරෝදාර රණවිරුවන් හැම දිනාටමත් මෙපින් දහම් හේතු වාසනා වේවා අප මේ දෙන පින්පෙත් අරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසීමා කියා අපි සාදු කියා ප්‍රාර්ථනා කරමින් ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ පිනති ඔබ හැම දිනාටම පිනති ඔබ හැම දිනාගේ පිනති අම්මා තාත්තලාට ඔබ හැම දෙනා නමින් මිය පරලොව යන්ට යෙදුන සියලු ඥාතීන්ට මෙපින් දහම් හේතු වාසනා වේවා කියා අපි සාදු කියා ප්‍රාර්ථනා කරමින් අවසානයේ අපි මෙපින් දහම් අනුමෝදන් කරමු මේ විහාරස්ථාන පිම්බිම ආරක්ෂා කරන ගරු කටයුතු ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ආරක්ෂා කරන ගම්වාසී පිනති ඔබ හැම දෙනා ආරක්ෂා කරන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා අප මේ දෙන පින්පෙත් අරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසේවා කියා අපි සාදු කියා ප්‍රාර්ථනා කරමින් මේ විහාරස්ථාන පිම්බිම තුල දේශනා කරන්නට යෙදුණු පිනති ඔබ හැම දෙනා විසින් ශ්‍රවණය කරන්නට යෙදුණු මේ යුගාසන කාව්‍යමය ධර්ම දේශනාව මේ මොහොතේ මෙතෙකින් නිමාවට පත් කරමු අභිවාදන සීලිස්ස නිච්ඡං වඩ්ඩපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති වේවච අතෝ නිපාන සම්පත්ති